අපි ඉස්සර දරන් හිටියේ මේ මත්පැන් බොන අයට විතරක් සිරෝසිස් හැදෙනවා කියලානේ. හැබැයි දැන් බලන්න ට්‍රෙන්ඩ් එකක් විදියට ජීවිතේට මත්පැන් පාවිච්චි කරපු නැති අයට සිරෝසිස් හැදෙනවා. ෂොප් එකකට ගිහිල්ලා විකුණන්න තියෙන කෑම වර්ගවල, ෆුඩ් ඩ්‍රින්ක්ස් වර්ගවල, කිරි පැකට් වල සියලුම දේවල් ලේබල් කියවලා බලන්න. ඔය කීයක තියෙනවද vegetable oil, palm oil, palm olein, glycerol වගේ නම් වලින් විවිධ නම් වලින් තෙල් වර්ග ගොඩක් අපි ආහාරයට ගන්නවා. මේවායින් හැදිලා යන trans fat වලට වඩා නම් ගෙදර පාවිච්චි කරන pure coconut oil මිලිලීටර් 10 සෞඛ්‍ය ආරක්ෂිතයි. මත්පැන් බීම නරකයි. මත්පැන් නොබී හිටියත් පැටි liver හදාගත්තොත් ඒකත් නරකයි. ආයිබෝවන්. පිළිගන්න ඔබ නැවතත් know what you eat අපේ මීළඟ එපිසෝඩ් එකට. අද අපි කතා කරන්න යන්නේ බාලමහලු වයස් භේදයකින් තොරව කතා කරන්න අවශ්‍ය මාතෘකාවක් ගැන. විවිධ පොල්තෙල් වර්ග නිසා අපේ හෘදය වස්තුවට අක්මාවට සිදුවෙන බලපෑම ගැන අපි දැනගන්න අද යොමු වෙලා ඉන්නවා. වෙනද වගේම එකතු කරගෙන තියෙනවා ඩොක්ටර් චරිත ගාල්ලගේ මහතාව. නැත්තම් ඔගොල්ලෝ හැමෝම දන්න ඩොක්ටර් සීවි. ආයිබෝවන් ඩොක්ටර්. ආයිබෝවන් ශාසිකා. ලෝකේ නම්බර් 1 කිලර් මොකක්ද කියලා දන්නවද? ලෝකේ නම්බර් 1 කිලර් heart attacks. අපි ඉස්සර දරන් හිටියේ මේ මත්පැන් බොන අයට විතරක් සිරෝසිස් හැදෙනවා කියලානේ. හැබැයි දැන් බලන්න ට්‍රෙන්ඩ් එකක් විදියට ජීවිතේට මත්පැන් පාවිච්චි කරපු නැති අයට සිරෝසිස් හැදෙනවා. මේකට මේ ෆැටි ලිවර් කියන එක ලොකු හේතුවක් වෙලා තියෙනවා. ඒතර මේ ෆැටි ලිවර් සහ heart diseases කියන ඒවා ගැන අපි අනිවාර්යෙන් කතා කරන්න. වෛද්‍යතුමනි, කාලෙන් කාලෙට විවිධ රැලි නිර්මාණය වෙනවානේ. පොල් තෙල් වලට වඩා sunflower oil හොඳයි, නැත්නම් ඊට වඩා වෙන seeds oil එකක් හොඳයි කියලා. මේ විවිධ oil වර්ග භාවිතයේදී අපේ හෘදේ වස්තුවට සිදුවෙන බලපෑමක් තියනවද? මුලින්ම කියන්න ඕන ශාසිකා, ඕනම තෙල් වර්ගයක් අපි ලිමිට් එකක් යටතේ පාවිච්චි කරන එක තමයි හොඳ. දැන් මෙතන වෙලා තියෙන්නේ කාලයකට කියනවා ඔන්න මේ sunflower oil කන්න කියලා. ඒතර මිනිස්සු ඔක්කොම පොල් තෙල් කන එක නවත්තලා sunflower oil over consume කරන්න යනවා. නැත්තම් කියනවා පොල් තෙල් හොඳයි කියලා. ඒ පොල් තෙල් over consume කරන්න යනවා. ඊට පස්සේ සමාජයේ කට්ටිය දෙපැත්තට බෙදලා sunflower oil උයි, seed oil උයි, පොල් තෙල් උයි කියලා ඔන්න කට්ටිය ගහමරා ගන්නවා. ඕක අපි ගොඩක් දකින දෙයක් නේ. මේක පාරිභෝගිකයෝ අතර විතරක් නෙමෙයි වෛද්‍යවරු අතර පවා අපි දකිනවා. රිසර්ච් කරන අතර පවා අපි දකිනවා. එතකොට මේකෙන් කන්ෆියුස් වෙන්නේ අපේ ක්ලයන්ට්ස්ලානේ, අපේ කස්ටමර්ස්ලා තමයි. සාමාන්‍ය අපේ පාරිභෝගික ජනතාව තමයි මේකෙන් කන්ෆියුස් වෙන්නේ මොකක්ද අපි පාවිච්චි කරන්න හොඳ කියලා. මේක මම කී පොයින්ට්ස් ටික ඔයගලන්ට කියලා දෙන්න. ඕනම තෙල් වර්ගයක් පාවිච්චි කරන්න ඕනේ in moderation ලිමිට් එකක් යටතේ. අපි මේ ලිමිට් ගැන කතා කරමු. ඊට පස්සේ මේ එක එක තෙල් වර්ගවල අන්තර්ගතය සහ මේවායි ප්‍රොසෙසිං එක අනුව අපේ හෘදයට සහ අක්මාවට වෙන බලපෑම් කීපයක් තියෙනවා. අපි මේවා එකින් එක ලියා ගමු. බහුතරයේ මේ මතයක් හදන්න හදනවා අපි ගෙදර උයන්න පාවිච්චි කරන මොන හරි තෙල්ලකින් අපිට heart attack හැදෙනවා නැත්නම් fatty liver හැදෙනවා කියලා. හොඳට කල්පනා කරලා බලන්න අපි සාමාන්‍යයෙන් දවසකට උයන්න පාවිච්චි කරන්නේ එක්කෙනෙකුට තෙල් මේස හැන්දක් හෝ මේස හැන්දක් දෙකක් විතර වැටෙනවා. ඒතර මේ තෙල් මේස හැන්දෙන් හෝ දෙකෙන් අපිට heart attack සහ fatty liver හැදෙනවාද? එහෙම නැත්නම් අපි තෙල් කියලා දන්නේ නැතුව පරිභෝජනය කරන මහා පරිමාණ තෙල් ගොඩක්. මේ කිව්වට ගොඩක් දෙනා පිළිගන්නේත් නැහැ. මම කියනකොට ඔයගොල්ලෝ ගිහිල්ලා කඩේක ෂොප් එකකට ගිහිල්ලා විකුණන්න තියෙන කෑම වර්ගවල, ෆුඩ් ඩ්‍රින්ක්ස් වර්ගවල, කිරි පැකට් වල සියලුම දේවල් ලේබල් කියවලා බලන්න. ඔය කීයක තියෙනවද shortening, vegetable oil, palm oil, palm olein, එහෙමත් නැත්නම් glycerol වගේ නම් වලින් විවිධ නම් වලින් තෙල් වර්ග ගොඩක් අපි ආහාරයට ගන්නවා. අපි දවසකට තෙල් කියලා හිතන්නේ නැතුව ලොකු තෙල් ප්‍රමාණයක් අනුභව කරනවා. අන්න මේ විදියට තෙල් ළඟට ඇවිල්ලා අපිට heart attack, fatty liver වෙන risk එක ගොඩාක් වැඩි. අපි අර පාවිච්චි කරන පොල් තෙල් හෝ ගෙදර උයන්න පාවිච්චි කරන තෙල් මිලිලීටර් 10ට වඩා. අපි බොහෝමයක් දෙනා පාවිච්චි කරන්නේ පොල් තෙල්නේ වෛද්‍යතුමනි. එතකොට පොල් තෙල් වල බලපෑම කොහොමද කොලෙස්ටරෝල් තත්වයකට? මෙතන ශාසික අපි කතා කරනවා මේ LDL කොලෙස්ටරෝල් සහ HDL කොලෙස්ටරෝල් කියලා ජාත් දෙකක්. මේක අපි තව ඉස්සරහට දිගට කතා කරනවා. පොල් තෙල් ගැන මික්ස් එවිඩන්ස් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම තෙල් වර්ගයක් පාවිච්චි කරාම ඇඟේ තියෙන මේ LDL එක වැඩි වෙන්න පුළුවන්. පොල් තෙල් වලදී LDL වැඩි වෙනවා එක්කම පොඩි ප්‍රමාණයක් HDL වැඩි වෙනවා කියලා රිසර්ච් ෆයින්ඩින්ග්ස් තියෙනවා. මේකෙන් අපේ හෘදයට වෙන බලපෑම ගැන තාමත් පරීක්ෂණ ගොඩක් කරගෙන යන මාතෘකාවක්. මේක බොහෝ දුරට පරීක්ෂණ කරන මාතෘකාවක්. එක එක රිසර්ච් ෆයින්ඩින්ග්ස් තියෙනවා. සමහර ඒවා කියනවා පොල් තෙල් පාවිච්චි කරන එකෙන් මේ HDL LDL වැඩි වුණාට HDL උත් වැඩි කරන හින්දා ඒක සෞඛ්‍ය ආරක්ෂිතයි. තව ස්ටඩීස් තියෙනවා මේ දෙකම වැඩි කරා කියලා ඒකෙන් ඕවරෝල් ඉෆෙක්ට් එකක් ලොකුවට පෙන්වන්නේ නැහැ කියලා. ඒ වගේ මේ මෙටා ඇනලිසිස් කරන්න ඕනේ. කියන්නේ මහා පරිමාණ ඇනලිසිස් කරලා ලෝකෙම ඩේටා අරගෙන අපි එන්න ඕනේ මේකෙන් මේක සෞඛ්‍ය ආරක්ෂිත නැද්ද කියලා. හැබැයි මේක තාමත් රිසර්ච් කරගෙන යන මාතෘකාවක් හින්දා සාමාන්‍යයෙන් ප්‍රමිතියක් තියෙන පියෝ කොකනට් ඔයිල් එක, පිරිසිදු කොකනට් ඔයිල් එකක් සීමා සහිතව පාවිච්චි කරන්න කියලා තමයි මට රෙකමන්ඩ් කරන්න වෙන්නේ. අපි පියෝ කොකනට් ඔයිල් එකක් පාවිච්චියට ගත්තත් අපිට ඉන්ඩිරෙක්ට්ලි අපි භාවිතා කරන ඔයිල් එක්ක නැත්නම් අපි කන දේවල් එක්ක අපිට කොලෙස්ටරෝල් අවදානමක් තියෙනව නේද වෛද්‍යතුමා?
අනිවාර්යෙන් ශාසිකා මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් බලන්න අපි කොච්චර බිස්කට් කනවද කොච්චර නූඩල්ස් වර්ග සෑන්ඩ්විච් පාන් වර්ග කොත්තු රොටි අපි කොෆි එකක් බිව්වත් මේකට ක්‍රීමස් දානවා ඊට පස්සේ මාජරින් වලින් ෂෝට්නින් වලින් හදපු ෂෝටිස් වර්ග ගොඩාක් අපි ආහාරයට ගන්න මේ හැම දෙයකින්ම අපි දන්නේ නැතුව තෙල් කියලා දන්නේ නැතුව මාජරින් වර්ගයක් එහෙම නැත්නම් හයිඩ්‍රජනේටඩ් ෆැට් එකක් අපේ ඇඟට එනවා මේක ලොකු ප්‍රමාණයක් දවසකට අපි සෑහෙන ගොඩක් මේ ආහාරයට ගන්න එතකොට මේ වයින් එන මේදය සහ මේ වයින් හැදිලා එන ට්‍රාන්ස් ෆැට් වලට වඩා නම් අපි අර ගෙදර පාවිච්චි කරන පියෝ කොකනට් ඔයිල් මිලිලීටර් 10 සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා අපිට පිළිගන්න වෙනවා. WHO රෙකමෙන්ඩේෂන් එකක් තියෙනවා ශාසිකා දවසකට සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට පොල් තෙල් මේසයන් දෙකක් පරිභෝජනය කරන්න පුළුවන්. ඇමරිකන් හાર્ට් ඇසෝසියේෂන් එක කියන්නේ මේක පොල් තෙල් මේස හැඳි එකට අඩු කරන්න කියලා විශේෂයෙන් ඔයාට heart attack risk එකක් තියෙනවා. එතන මේ රෙකමෙන්ඩේෂන් එක ඇතුලේ අපිට පොල් තෙල් ආහාරයට ගන්න පුළුවන්. දැන් අර මං කිව්වේ ගොඩාක් දෙනා මේකට ප්‍රශ්න වෙනවා ආගියුමන්ට්ස් කරනවා පොල් තෙල් කන එක සම්පූර්ණයෙන් නවත්තන්න කියලා. අපි ෆලෝ කරමුකෝ WHO රෙකමෙන්ඩේෂන් එක හරි ඇමරිකන් හાર્ට් ඇසෝසියේෂන් එකේ රෙකමෙන්ඩේෂන් එක හරි. එතකොට ඔයා පොල් තෙල් අනුභව කරනවා නම් දවසකට මේ සැන්දක් හෝ දෙකක් පාවිච්චි කරන්න ඔයාට අවස්ථාව දීලා තියෙනවා. හැබැයි අපි තෙල් කියලා දන්නේ නැතුව ඇඟට අර බං කියන්නේ පටව ගන්න තෙල් ගොඩ අපි මාජරින් විදියට ෂෝට්නින්ග්ස් විදියට කොත්තු රොටි විදියට අපි මේ අන්න ඒ තෙල් ටික අනිවාර්යෙන් නවත්ත ගත්තේ නැත්නම් අපිට කොලෙස්ටරෝල් වැඩි වෙනවා heart attack risk එක වැඩි වෙනවා fatty liver හැදෙනවා. එතකොට වෛද්‍යතුමනි මේ භාවිතයට ගන්න හොඳ පොල් තෙල් වල අන්තර්ගත වෙන්නේ මොනවද? ශාසිකා පොල් තෙල් වල තියෙන saturated fatty acid එකක්. මේකටත් ගොඩක් දෙනා පහර ගහනවා. saturated මේ දම්ල හොඳටම හොඳ නෑ නරකයි කියලා. මේක medium chain fatty acid එකක්. මේ medium chain saturated fatty acid එකක් විදිහට පොල් තෙල් උයන්න ගන්න තෙල් එකක් විදිහට stable කියලා තමයි පිළිගන්නේ. එතකොට වෛද්‍යතුමනි මේ පොල් තෙල් ස්ටේබල් කියලා හඳුන්වන්නේ කුමක්ද? දැන් ඕකේ කියන්නේ ශාසිකා අපි තෙල් වර්ගයක් උයන්න පාවිච්චි කරනකොට ඩීප් ෆ්‍රයිින් හරි පෑන් ෆ්‍රයිින් හරි වලදී මේ තෙල් වර්ගය කැඩිලා බිඳිලා වෙනත් මේ දම්ල වලට හැදෙනවා නම් පරිවර්තනය වෙනවා නම් එතකොට අපි දන්නේ නැහැ මේ හැදෙන මේ දම්ලේ හොඳ එකක්ද නරක එකක්ද ට්‍රාන්ස් ෆැට් එකක්ද මොකක්ද කියලා. සාමාන්‍යයෙන් පොල් තෙල් සැචුරේටඩ් ෆැට් එකක් හින්දා මේක මෙහෙම බිඳී යාමට ලක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි කියලා තමයි සලකන්නේ. හැබැයි අර ඩීප් ෆ්‍රයිින් වලට මේක හොඳයි කියලා කිව්වට රිපීටඩ්ලි ෆ්‍රයි කරන්න මේක රෙකමෙන්ඩ් කරන්නේ නැහැ කිසිම තෙල් වර්ගයක්. එතකොට මම දැන් කිව්වනේ මේක අර සැචුරේටඩ් ෆැටි ඇසිඩ් එකක් හින්දා සමහරු මේකට ලොකු බයක් මවනවා කියලා. මේක මීඩියම් චේන් ෆැටි ඇසිඩ් එකක් හින්දා අපේ ඇඟේ සාමාන්‍යයෙන් මේ ලොං චේන් ෆැටි ඇසිඩ්ස් එක කියන්නේ දිගුදාම මේ දම්ල සහ කෙටි මධ්‍යදාම මේ දම්. මධ්‍යදාම මේ දම්ලයක් සාමාන්‍යයෙන් අපේ ඇඟ හදන්නේ කොයි වෙලාවෙත් ස්ටෝ කරනවට වඩා බිඳලා මේක ශක්තියට හරවන්න. හැබැයි මේක අධි පරිභෝජනය කරොත් අනිවාර්යෙන් මේකත් ස්ටෝ වෙනවා. හැබැයි මේක සැචුරේටඩ් ෆැටි ඇසිඩ් එකක් වුණාට අපි මේ රෙකමෙන්ඩේෂන් එක ඇතුලේ කියන අඩු පරිමාණයෙන් පාවිච්චි කරනවා නම් මේක දහනය කරන්න පාවිච්චි කරන්න පුළුවන් මේ දම්ලය. වෛද්‍යතුමනි අද අපි කතා කළා LDL සහ HDL කියන වර්ග දෙකක් ගැන. මොනවද මේ LDL HDL කියලා කියන්නේ? HDL LDL කියලා කියන්නේ ලොකු ජෛව රසායනික කතන්දරයක්. මේක අපි අපේ අසන්නන්ට තේරුම් ගන්න පුළුවන් සරල භාෂාවකින් මම කියලා දෙන්නම්. දැන් අපි තෙල් වර්ගයක් ආහාරයට ගන්නවා කියන්නේ මේ ආහාරයට ගන්න තෙල් වර්ගයේ අක්මාවේ ඉඳලා යවන්න ඕනේ එක්ක ස්ටෝ කරන තැනකට එහෙමත් නැත්නම් කඩලා විඳලා පාවිච්චි කරන්න ඕන තැනකට. අන්න ඒ යවන ඩිලිවරි ට්‍රක් එක කියලා හිතන්නකො මේ LDL කොලෙස්ටරෝල් එක කියලා කියන්නේ. එතකොට මේක ලිපෝප්‍රෝටීන් කොපුවකින් මැද්දේ තෙල් එකතු කරලා මේක යවනවා ඒ අදාළ තැනට. එතකොට අපි තෙල් අධි පරිභෝජනය කරොත් මං කියවර අපි දන්න නොදැනුවත්ව ගොඩාක් තෙල් පරිභෝජනය කරනවා කියලා. අන්න ඒ විදිහට තෙල් අපි අනවශ්‍ය විදිහට පරිභෝජනය කරොත් ඇඟේ හැදෙන LDL ප්‍රමාණය වැඩි වෙනවා. මේ LDL එක වැඩි වුණාම වෙන්නේ මෙයා යන ගමන් අර රුධිර නාලවල තැම්පත් වෙනවා. රුධිර නාල බිත්තිවල පොඩි හරි ඩැමේජ් එකක් තිබුණොත් අන්න එතන තැම්පත් වෙනවා. තැම්පත් වෙලා මෙයාට පුළුවන් ප්ලාක්ස් දාන්න. අපි කියන මේවට ඇතරොස්ක්ලෙරොටික් ප්ලාක්ස් කියලා. LDL එක වැඩි වුණොත් අපේ ඇඟේ මෙන්න මේ වගේ ප්ලාක්ස් හැදෙන්න සහ අපේ රුධිර නාල හීනි වෙන්න මේක හේතුකාරක වෙන්න පුළුවන්. ඊළඟට HDL කියලා කියන්නේ හරියට හිතන්නකෝ අපේ මේ ගාබේජ් කලෙක්ටින් ට්‍රක් එක කියලා. HDL ගිහිල්ලා ඇඟේ තැන තැන එකතු වෙලා තියෙන මේ අනවශ්‍ය මේ දම්ල අනවශ්‍ය කොලෙස්ටරෝල් වර්ග එකතු කරලා ආයි අක්මාවට ගෙනත් දානවා. ආයි ප්‍රොසෙස් කරගන්න අක්මාවේ. එතකොට මෙන්න මේ අතර බැලන්ස් එකක් මේන්ටේන් කරන්න. දැන් අපි LDL නරකයි කියලා LDL අපිට 0 කරලා දාන්න බෑ. LDL යම් ප්‍රමාණයක් අපිට මේක රෙකමෙන්ඩ් කරලා තියෙනවා වයසට සහ ජෙන්ඩර් එකට සහ Tamanට තියෙන රෝගී තත්ත්වවලට අනුව LDL HDL වල රෙකමෙන්ඩේෂන්ස් තියෙනවා. ඒතර මේ LDL HDL බැලන්ස් එක හරියට මේන්ටේන් කරගත්තොත් අපිට සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. අප දැන් අපේ කතාව යොමු කරමු අක්මාව දිහාවට. වෛද්‍යතුමනි අපි දන්නවා බොහෝ මත්පැන් බොන අයට තමයි සිරෝසිස් කියන රෝගය වැළඳෙන්නේ. ඒත් අද වෙන විට නන් ඇල්කොහොලික් සිරෝසිස් කියලා රෝගයක් අපි වර්තමානයේ ගොඩක් අහන්න ලැබෙනවා.
මේ රෝගයේ කුමක්ද වෛද්‍යතුමනි? ඇත්තටම ශාසිකා අපි හිතන් හිටිය මේ මත්පැන් බීලා විතරයි සිරෝසිස් හැදෙන්නේ කියලානේ. දැන් වෙනකොට අපේ මේ තෙල් අධිපරිභෝජනය නිසා අක්මාවේ තෙල් තැම්පත් වෙලා එන සංකූලතාවයක් තමයි මේ නන් ඇල්කොහොලික් සිරෝසිස් කියන එක. අක්මාවේ තෙල් තැම්පත් වෙලා කාලයක් යනකොට මේකේ ප්‍රදාහ තත්වයකට ගිහිල්ලා මේක අක්මාව නරක වෙන ගන්න. අක්මාලවේ සෛල බිඳ වැටෙනවා. ඊට පස්සේ ෆයිබ්‍රෝසිස් කියලා කන්ඩිෂන් එකක් තියෙනවා. මේක ෆයිබර්ස් වලින් මේවා රිප්ලේස් වෙනවා. මේක ලොකු කතන්දරයක්. අන්තිමට සිරෝසිස් වෙලා අක්මාව වැඩ කරන්නේ නැතුව අපි ජීවිතක්ෂර පත් වෙන එක තමයි මේක වෙන්නේ. මේ ෆැටි ලිවර් කියන රෝගය දැන් වෙනකොට ලෝකයේ ජනගහනයෙන් 125කට විතර තියෙනවා කියලා මේගොල්ලෝ ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. ඊළඟට 2035 වෙනකොට අක්මා රෝග දැනට තියෙනවට වඩා 180කින් වැඩි වෙනවා කියලා ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. ඒතර මේකට හේතුව මත්පැන් බීම අනිවාර්යෙන් නරකයි. මේකෙන් කිසිම කෙනෙක් ඔලුවට ගන්න එපා. දැන් මේ මත්පැන් බීුවට සිරෝසිස් හැදෙන්නේ නැහැ අලුතෙන්. ඕකනේ අපේ වෙන්නේ මේ පාරිභෝගිකයන්ට. අපි මොකක් කර කිව්වා මේගොල්ලෝ වැරද්දක් ටක් ගාලා ගිහලා අල්ලගන්න. මත්පැන් බීම නරකයි. මත්පැන් නොබී හිටියත් ඔයා ෆැටි ලිවර් හදාගත්තොත් ඒකත් නරකයි. ඒකින්ද ඒක හරි පැහැදිලිව ඔලුවට දාගන්න. ඒකින්ද ෆැටි ලිවර් කියන එක ගැන හැමදෙනාම දැනුවත් වෙන්න ඕනේ. වෛද්‍යතුමනි, එතකොට මේ අක්මාවේ තෙල් තැන්පත් වීමට අපි පරිභෝජනය කරන පොල් තෙල් වල බලපෑම කොහොමද? ශාසික සාමාන්‍යයෙන් පොල් තෙල් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේක මධ්‍යදාම මේද අම්ලයක් නේ. මේක මධ්‍යදාම මේද අම්ලයක් හින්දා ශරීරයට මේක කඩලා දහනය කරලා ශක්තිය ජනනය කරන්න පුළුවන් හොඳ මේද අම්ලයක්. සාමාන්‍යයෙන් දිගුදාම මේද අම්ල වලට වඩා අපි කියනවා මධ්‍යදාම මේද අම්ල පාවිච්චියෙන් ෆැටි ලිවර් වලට විසහනයක් තියෙනවා කියලා. හැබැයි මේක උනත් අධිපරිභෝජනය කරොත් ඒක ෆැටි ලිවර් වලට යන්න පුළුවන්. ඒකින්ද ඕනම තෙල් වර්ගයක් ආයිත් මතක් කරනවා රෙකමෙන්ඩේෂන් එක ඇතුලේ පාවිච්චි කරන එක තමයි අනිවාර්යෙන් අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඊළඟට තමයි මේ මාකට් එකේ ගොඩාක් පාවිච්චි වෙන තෙල් වර්ගනේ අපි කියනවා පාම් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල් වගේ සීඩ් ඔයිල් වර්ග. මේ සීඩ් ඔයිල් වර්ගවල තියෙන long chain fatty acids අපි කියනවා දිගුදාම මේදම්. එතකොට මේවා අනිවාර්යෙන් අපි නොදැනුවත්ව අධිපරිභෝජනය කරනවා. මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට වෙනත් කෑම වර්ග විදිහට. අන්න ඒ අධිපරිභෝජනය අනිවාර්යෙන් අක්මාවට බලපෑමක් වෙනවා. ෆැටි ලිවර් හැදෙන්න මේක හේතු වෙනවා. ඒ වගේම ශරීරයේ ප්‍රදාහ තත්වයක් ඇති කරන්නත් මෙන්න මේ දම්ල වර්ග සහ මේ සීඩ් ඔයිල් වර්ග හේතු වෙනවා කියලා රිසර්ච් ෆයින්ඩින්ග්ස් තියෙනවා. වෛද්‍යතුමනි, පොල් තෙල් වල තියෙන මේ මීඩියම් චේන් ෆැටි ඇසිඩ් සහ පාම් ඔයිල් වල නැත්නම් සන්ෆ්ලවර් ඔයිල් වල තියෙන ලොංග් චේන් ෆැටි ඇසිඩ් ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් ශාසික. අපි දැන් මේවා දාම ගැන කතා කරන්නේ මේවායේ තියෙන කාබන් අණු ප්‍රමාණයත් එක්ක. උදාහරණයක් විදිහට ගත්තොත් පොල් තෙල් වල තියෙන මීඩියම් චේන් ෆැටි ඇසිඩ් එකේ තියෙන කාබන් අණු 12යි. ඊට පස්සේ අපි ගත්තොත් පාම් ඔයිල් සහ සන්ෆ්ලවර් ඔයිල් වගේ ගත්තොත් මේකක තියෙනවා සාමාන්‍යයෙන් කාබන් අණු 16ක් විතර. මේකට මං තේරෙන උදාහරණයක් කියන්නද අපි පෙට්‍රලුයි ඩීසලුයි ගන්නකො. පෙට්‍රල් වල තියෙන කාබන් 8යි, ඩීසල් වල තියෙනවා සාමාන්‍යයෙන් කාබන් 12ක් හරි 15ක්. එතකොට මේකෙන් දහනය කරන්න පහසු එක මොකද්ද? පෙට්‍රල්, ඩීසල් වල පෙට්‍රල් දහනය කරන්න පහසු. ඒ වගේ අපේ ශරීරයේදී මේ කෙටිදාම හෝ මධ්‍යදාම මේදම්ල දහනය කරන්න තියෙන ටෙන්ඩන්සි එක වැඩි. long chain fatty acid එකක් කඩනවට වඩා ස්ටෝ කරන්න තියෙන chance එක වැඩි. එතකොට හිතන්නකෝ අපි මේ long chain fatty acid සහ medium chain fatty acid දෙකම අනුභව කරනවා කියලා. එතකොට ඒකෙන් ස්ටෝ කරන්න chance එක වැඩි මේ දිගුදාම මේදම්ල වලට. එතකොට අපි මේක තේරුම් ගන්න ඕන දේ තමයි මේ මේදම්ල අපේ ඇඟට අවශ්‍යයි. මේදම්ල අපිට සම්පූර්ණයෙන් නවත්තලා දාලා තෙල් කන එක සම්පූර්ණයෙන් නවත්තලා ජීවත් වෙන්න කියන එක නෙමෙයි අපි මේ කියන්නේ. තෙල් වර්ග ආහාරයට ගන්නකොට මේ දාම්ල අපි බෙදලා මේ තෙල් වර්ග ආහාරයට ගන්නකොට මේ දාම්ල තෝරගන්නකොට අපි වැඩි මීඩියම් චේන් ෆැටි ඇසිඩ් ප්‍රමාණයක් අපි තෝරගන්නවා නම් ඒක අපිට දහනය කරන්න පහසුයි යගේ ස්ටෝ කරනවට වඩා. හැබැයි ආයිත් මම මතක් කරනවා ඕනම මේ දාම්ලයක් අපි රෙකමෙන්ඩේෂන් එකට එහා ගත්තොත් අධිපරිභෝජනය කරොත් මේක ස්ටෝ කරන්න තමයි chance එක තියෙන්නේ. මොකද අපේ ඇඟට පාවිච්චි කරන්න පුළුවන් සීමාවක් තියෙනවා ශාසික මොන දේ වුණත්. ඒකට ඊට වඩා පරිභෝජනය කරොත් මේක ඇඟේ ස්ටෝ කරනවා. වෛද්‍යතුමනි, එතකොට අපි හිතුවට පොල් තෙල් අපි එදිනදා ජීවිතේදී වැඩිපුරම අපේ ශරීරගත කරගන්නවා කියලා අපි නොදැනුවත්වම පාම් ඔයිල් වගේ ඔයිල් වර්ග නේද අපේ ශරීරයට අපි ළඟා කරගන්නේ. අනිවාර්යෙන් ශාසික මං කිව්වේ අපි ගෙදර පාවිච්චි කරන පොල් තෙල් ටිකට අමතරව අපිට පොල් තෙල් ලොකුවට ආහාරයට ගන්නේ නැහනේ. එළියට බහැපු තැන ඉඳලා අපි කඩෙන් කන්න ගිය තැන ඉඳලා අපිට සීඩ් ඔයිල් එකක්, පාම් ඔයිල් එකක්, ෂෝට්නින් එකක්, මාජරින් එකක් තමයි අපිට වැඩිපුරම ආහාරයට ගන්නේ. ඒක නිසා ඒවයි තියෙන්නේ මං කිව්වේ හයිඩ්‍රජනේටඩ් ෆැට්ස් වර්ග, long chain fatty acids මේවා මහ පරිමාණව අපි අධිපරිභෝජනය කරන දේවල් ලංකාව විතරක් නෙමෙයි ලෝකේ හැමතැනකම. මෙන්න මේක නිසා තමයි අපි බොහෝ විට
මේ අක්මාරෝග සහ හෘදයාබාධ වැඩි වෙන්න හේතු. මේක තවත් තියෙන භයානක තත්ත්වයක් තමයි වෛද්‍යතුමනි අපි පොල්තෙල් එකක් ගන්න ගිහාම විවිධ වර්ගයේ පොල්තෙල් කවලං කරලා අපිට මෙන්න මේ පොල්තෙල් වර්ගය කියලා වෙළෙන්දු විකුණනවානේ. මේකෙන් අපේ අක්මාවට සිද්ධ වෙන්න පුළුවන් බලපෑම කොයි වගේද? අනිවාර්යෙන් මේ තෙල් වර්ග මිශ්‍ර කරන එක මේක නීති විරෝධී නෑ ලංකාවේ මම දන්න තරමින්. හැබැයි මේ තෙල් වර්ග මිශ්‍ර කරන එකෙන් අපි පොල් තෙල් කියලා හිතාගෙන වෙනත් තෙල් වර්ග අධිපරිභෝජනය කරන්න ගියොත් ඒකෙන් වෙන රිස්ක් එක වැඩි. ඒකින්ද අපි තෙල් වර්ගයක් තෝරගන්නකොට මම කිව්වේ පොල් තෙල් නම් පොල් තෙල් කියලා තියෙන එකක් ගන්න. කියන්නේ පොල් තෙල් කියලා දැනගෙන පොල් තෙල් එක ගන්න ඕනේ. පොල් තෙල් කියලා හිතාගෙන අපි ගිහිල්ලා වෙන සීඩ් ඔයිල් එකක් කෑවොත් අපිට දීර්ඝකාලීන සෞඛ්‍ය බලපෑම එකෙන් වැඩි. මේ වැඩසටහන බලන අපේ ප්‍රේක්ෂකයන්ට තමන්ගේ අක්මාව නැත්තම් තමන්ගේ හෘදේ වස්තුව පරිස්සම් කරගන්න පුළුවන් දේවල් මොනවාද වෛද්‍යතුමනි? අනිවාර්යෙන් පළවෙනියෙන්ම අපි ඩිරෙක්ට් සහ ඉන්ඩිරෙක්ට් විදියට අනුභව කරන තෙල් වර්ග අඩු කරන්න ඕනේ. දැන් අපි ගෙදර තෙල් පාවිච්චි කරනකොට අනිවාර්යෙන් මම අර කිව්ව WHO recommendation එක හෝ American Heart Association recommendation එක යටතේ අපි ඉන්න ඕනේ. පොල් තෙල් පාවිච්චි කරනවා නම් එක වැඩිහිටියෙකුට දවසකට මේස හැන්දකට දෙකට එහා යන්න එපා. ඒ ලෙවල් එකේ ඉන්නවා නම් ඔයාගේ heart එක සහ liver එක පරිස්සම් වෙනවා. ගෙදර පාවිච්චි කරන තෙල් අපි කල්පනා කරලා බැලුවා. ඊට අමතරව ඔයා ඉන්ඩිරෙක්ට්ලි ආහාරයට ගන්න තෙල් වර්ග සියල්ල නවත්තන්න වෙනවා. මං කිව්වේ අර බිස්කට් විදියට, අපි ෂෝට්නින්ග්ස් විදියට, අපි කෝපි එකට දාන ක්‍රීමර්ස් විදියට, ඊළඟට ගත්තම කොත්තු රොටි වර්ග, නොදැනුවත්ව ගන්න තෙල්. නොදැනුවත්ව ගන්න තෙල් ටික අනිවාර්යෙන් මේ ඉන්ඩිරෙක්ට් තෙල් පරිභෝජනය නැවැත්තුවේ නැත්නම් අනිවාර්යෙන් අපිට heart attack සහ අක්මා රෝග හැදෙනවා. අපි අර ඉන්ඩිරෙක්ට් තෙල් ටික කන ගමන් කවුරු හරි කියනවා නම් ගෙදර පොල් තෙල් පාවිච්චි නැවැත්තුවොත් ඔයා සෞඛ්‍යමත් වෙනවා කියලා. ඒක විද්‍යාත්මක පදනමක් නැති විහිළු කතාවක් වෙනවා. ඊළඟට නිවසට තෙල් වර්ගයක් තෝරගන්නකොට අපි quality oil එකක් තෝරගන්න කියලා recommend කරනවා. හේතුව අපි පොල් තෙල් කියලා හිතාගෙන mix කරපු loose oil එකක් හරි නැත්නම් mix කරපු බෝතල් වල oil එකක් ගන්න එකත් අපේ සෞඛ්‍යයට ආරක්ෂිත නැහැ. ඒකින්ද තෙල් වල ප්‍රමිතිය ගැන හොයලා බලන්න පාරිභෝගිකයොත් දැනගන්න ඕන. ඊළඟට ශශිකා අපි අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි අපි කෑම ගන්න ප්ලේට් එක බැලන්ස් කරගන්න එක. අපිට ගොඩාක් වෙලා තියෙන දෙයක් තමයි අපි වැඩි ප්‍රමාණයක් පිෂ්ඨ පරිභෝජනය කරනවා. අපි පිෂ්ඨ පරිභෝජනය කිරීමෙන් මේවත් ගිහිල්ලා අන්තිමට තෙල් වලට හරවනවා. ඒකින්ද අපි කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය අවම කළා සහ එළවලු පරිභෝජනය වැඩි කළා, තෙල් වර්ග පරිභෝජනය අඩු කරලා තමන්ට සුදුසු ප්‍රෝටීන් වර්ගයක් මේකට එකතු කරගෙන ප්ලේට් එක බැලන්ස් කරගන්න අපිට අනිවාර්යෙන් වගකීමක් තියෙනවා. අනිත් එක තමයි ශශිකා අනිවාර්යෙන් අපි දැනුවත් වෙන්න ඕන දේ තමයි ව්‍යායාම කිරීම අනිවාර්යයි. මේක මම හැමතරම කියන කතන්දරයක්. අපේ ඇඟ හැදිලා නැහැ වේල් 3ක් කාලා ෆෝන් එක බල බල ලැප්ටොප් එක බල බල ගෙදෙට්ට වෙලා ඉඳගෙන ඉන්න මේසක පුටුවක ඉඳගෙන රස්සාව කරන්න නෙමෙයි අපේ ඇඟ හැදිලා තියෙන්නේ. අපේ ඇඟ හැදිලා තින්නේ හොඳට දුවලා පැනලා දඩේ මේ ගිහිල්ලා එහෙම ජීවත් වෙන්නනේ. මීට අවුරුදු 2000කට කලින් 5000කට කලින් කල්පනා කරන අපි කොච්චර දුවන්න පනින්නේ නැද්ද කියලා. ඒතර අපේ ලෙඩ ගොඩක් වැඩි වෙන්න හේතුව තමයි ව්‍යායාම මදකම්. sedentary lifestyle එක. ඒකෙන්ද WHO recommend කරනවා සතියට අඩුම දවස් 5ක්වත් දවසට පැය භාගයක්වත් ඇවිදින ව්‍යායාමයක්වත් කරන්න කියලා. එතකොට මේකට වාට ජිම් එකකට යන්න පුළුවන්. වාට වෝකින් පාත් එකකට යන්න පුළුවන්. ඒ මුකුත් බැරනම් අඩුම තරමේ තමන්ගේ වත්ත වටේ තමන්ගේ ගේ ඇතුලේ සාලේ මැද්දේ හරි පැය භාගයක් එක දිගට ඇවිදින්න කියන එක මම හැමෝගෙම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි අද අපිට පොල් තෙල් ගැන බොහොමයක් කරුණු අපිට දැනගන්න සැලසුවට ඒ වගේම පොල් තෙල් ගැන නිවැරදි දැනුමක් අපිට ලබා දුන්නට. බොහොමත් ස්තුතියි. ආහාර කියන දෙයට ශශිකා අපිව හීල් කරන්නත් පුළුවන්, හර්ට් කරන්නත් පුළුවන්. ඒකින්ද මේ මයින්ඩ්ෆුල් ඊටින් කියන දේ අපි අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙනම් අපි හම්බෙමු ඊළඟ එපිසෝඩ් එකේ. ආයිබෝවන්. අද අපි කතා කරා වගේ තවත් වැදගත් දේවල් ඔයගොල්ලෝ එක්ක කතා කරන්න ඉස්සරහටත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ සෝෂල් මීඩියා ටික ෆලෝ කරලා ලයික් කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අද අපි කතා කරපු දේවල් ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එක යටින්ම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉස්සරහට තවත් අලුත් වැඩකින් අපි ආයෙත් හම්බෙමු. Stay tuned.